සුබ දවසක් ඔයාලට ඔන්න මම අද ගෙනාවා ඔයාලා ගෙදර රෑට උයන බත් වලින් ඉතුරු වුණු ඒ වගේම ඉතුරු වෙන බත් වලින් හදන රසම රස බත් එකක් ඔන්න බලන්න එනම් මොනවද අවශ්‍ය වෙන්නේ ඒ වගේම කොහොමද හදන්නේ කියලා අපි බලමු. අපට පළමුවෙන්ම ඕන වෙනවා කියන්නේ පිසගත් බත් අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට ගන්න පුළුවන්. ඕක වලින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඊට අමතරව ගන්න බත්වල ප්‍රමාණයට අපි බිත්තර මම නම් ගත්තේ බත් කෝප 3යි. ඉතින් මම බිත්තර 3ක් ගත්තා. බිත්තර 3ක් මම අරගෙන තියෙනවා බත් කෝප 3ට. ඒ වගේම සුදු ලුණු මෙන්න මේ හැඩයට කපාගෙන සුදු ලුණු පික් 4-5ක් අපි ගන්නවා. ඒ වගේම මෙන්න මේ ආකාරයටත් හීනියට කපා ගන්නවා සුදු ලුණු බික් 5-6ක්. ඔයාලට පේනවා මීනට ලියාගත්තු සුදු ලුණු එවැනි වතාවට. ඊට පස්සේ අපි කරපිංච මට නම් තියෙන්නේ වේලක කරපිංච. ඔයාලට පුළුවන් අමු කරපිංච ටිකක්. ඒ වගේම රම්ප කෑල්ලකුත් යන. දැන් මම ගන්නවා අවශ්‍ය ප්‍රමාණයට ලුණු. මේ තමයි ලුණු. ඉතින් ඊට අමතරව මම ගන්නවා හීනට ලියාගත් ලුණු කොළ. ලීක්ස් නෑ ඒ නිසා මම ලුණු කොළ ගත්තා. මේවා තමයි අපට අවශ්‍ය වෙන්නේ. එහෙනම් බලමු කොහොමද හදන්නේ කියලා. බත් වල ප්‍රමාණයට අවශ්‍ය පෑන් එකක් අපි ගන්නවා. බත් වැඩි නම් ටිකක් ලොකු පෑන් එකක් ගන්න. ඒකට තෙල් ස්වල්පයක් දාලා තෙල් ටික රත් වෙගෙන එනකොට අපි තීරුවට ලියාගත්ත ඒ සුදු ලුණු ටික මේ තෙල් එකට දාලා රන්වන් පාට වෙනකම් බෙද ගන්න. කර වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් කර රස එනවා අපේ බත් එකට. ඒ නිසා මේ ආකාරයෙන් මද ගින්නේ රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ඔයාලට පේනවා. දැන් අපේ සුදු ලුණු ටික බැදිලායි යන්න. දැන් අපි මේ බැදිච්ච සුදු ලුණු ටික වෙනම මේ විදියට පෙරා ගන්න. පෙරා ගත්තට පස්සේ ඒ ඉතුරු තෙල් ටිකෙන්ම අනිත් සුදු ලුණු ටිකත් අපට බෙද ගන්න පුළුවන්. ඒ තෙල් එකටම අපි තෙල් ටිකක් තව අවශ්‍ය නම් දාලා ඉතුරු හීනියට කපාගත් සුදු ලුණු ටිකත් මේකෙම දාලා බෙද ගන්න. මෙන්න මේ ආකාරයට ඒකත් කර වෙන්නේ නැති වෙන්න රන්වන් පාට වෙනකම් බෙද ගන්න. මේකටම අපි සූදානම් කරගත්ත අපේ කරපිංච ටිකත් මේකටම අපි දා ගන්නවා මේ ආකාරයට. ඒකත් හොඳින් කර වෙන්නේ නැති විදියට රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ඒ ආකාරයට බෙදිච්ච මේ සුදු ලුණු සහ කරපිංචත් අපි වෙනමම තෙලෙන් පෙරාගෙන ඒ තෙල් ටිකටම අපිට ගන්න පුළුවන්. පාවිච්චියට ගන්න පුළුවන් ඒ තෙල් ටිකම. ඒ නිසා මේ සුදු ලුණු ටිකත් අපි පෙරලා අයින් කරලා තියාගන්න පැත්තකට. ඉතින් අපේ ඊළඟ පියවර තමයි අපේ බත් එක හදාගන්න එක. මම ඔයාලට ටිකක් ලොකු පෑන් එකක් ගන්න කිව්වේ. මෙතනදී බත් එක හදාගන්නකොට අපි රයිස් එකක් හදනවා වගේම බත් එක හොඳට පුපුරන්න හදා ගන්න ඕනේ. එහෙනම් ඒ සුදු ලුණු බෙදගත්තු තෙල් ටිකෙන්ම අපි අපේ බත් එක හදාගන්නේ. එතකොට හොඳට සුදු ලුණු රස තියෙනවා. සුදු ලුණු බෙදගත් තෙල් එකටම අපි සූදානම් කරගත්ත බිත්තර ටිකත් බෙදගන්නේ ඒ තෙල් එකෙන්මයි. ඉතින් මෙන්න මේ ආකාරයට සාමාන්‍ය කුඩා කැබිලි හිටින විදියට තමයි අපි බිත්තර එක බෙද ගන්න ඕනේ. ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට හොඳින් කලවම් කරලා බෙද ගන්න. සිහින් කැබලි සිටින ආකාරයට. ඊට පස්සේ තමයි අපි අපේ සූදානම් කරගත් බත් ටික මේකට එකතු කරගන්නේ. ඉතින් ඔයාලට පේනවා එන්න මේ ආකාරයට බත් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරන්න. ඒ වගේම හොඳට කලවම් කරලා බත්තට පිපෙන ආකාරයට දෙකම මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඊළඟ පියවර තමයි අපේ රස අනුව ලුණු මේ බත් එකට එකතු කරගන්න. ඊට පස්සෙවත් හොඳින් කලවම් කරගන්න. අපේ බත් එක පුපුරන සද්ද එනකම්ම හොඳින් කලවම් කරගන්න. එන්න මේ ආකාරයට. ඔන්න දැන් තමයි අපි
සූදානම් කරගත් කලින් බැදගත් අපේ සුදුරුවුණු හීනට තියාගත්ත සුදුරුවුණු ඔක්කොම ටිකත් සියල්ල මේකට අපි දානවා. ඒ වගේම ලොකුවට ලියාගත් සුදුරුවුණු බැදගත් අපි ඒ ටිකිනුත් භාගයක් වගේ දානවා. ඉතුරු ටික අපි වර්ත් එක පිළිගන්නකොට හෝ නැත්නම් අපි කෑමට ගන්න වෙනකොට ඒ උඩින් දාලා ලස්සනට ගානිෂ් කරගන්නවා. ඉතින් බලමු එහෙනම් අපි කොහොමද මේ බත් එක අවසාන පියවර කියලා. අන්න එහෙනම් බලන්න කොහොමද කියලා බත් එකේ. ඊපස්සේ මේ වෙලාවටත් පුදුම සුවඳක් අපේ බත් එකේ තියෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. හරිම රසයි මේ විදියට. ඔන්න ඉතින් අපි අපේ බත් එක බා ගන්න කලින් ඉඳගෙන ලියාගත්තු අපේ ලුණු කොළ ටිකත් මේකට එකතු කරලා කලවම් කරගන්නවා. මෙන්න දැන් තියෙන්නේ අපිට අපේ බත් එකේ රස බලන්න. ඔන්න ඔයාලට පුළුවන් මේ බත් එක හදලා රස බලලා මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා channel එක subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell icon එකත් ඔයාගෙන යන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් යාළුවනේ ආයෙත් මේ වගේම රසම රෙසිපියක් අරගෙන ඔයාලව හම්බ වෙනතුරු ඔයාලට පෙරුවන් සරණයි, සුබ දවසක් ඉන්නෙන්නම්. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මේ බත් එක සරස ගන්නකොට අපි ගානිෂ් කර ගන්නකොට අපි ඉතුරු කරගත්තු අපේ සුදු ලුණු ලොකුවට කපාගත්තු සුදු ලුණු වලින් සහ ඉතුරු කරගත්ත ලුණු වලින් වෙනට කපාගත්ත ලුණු වලින් පුළුවන් සරස ගන්න මෙන්න මේ ආකාරයට. ඉතින් සුබ දවසක් ගිහින් එන්නම්.